අද අපි යනවා ලස්සන තැනක් හොයාගෙන. ඒ තැන බලන්න අපිත් එක්ක රැඳිලා ඉන්න ඕනි. එහෙනම් යන්. සමග චිකන්. ඔව් ඓතිහාසික පිළියක් මේක ඇවිල්ලා මේ 1984 84 ඉඳන් පැවතින එක. දැන් ඌ වෙල්ලස්ස බින්ද. මේ ඇවිල්ලා රාජසිංහ රජුරුවන්ගේ අලේ. මී ගහ අරාව කිව්වම කොහෙද? අයියෙන් ඇහුන්නේ. මී ගහ අරාව. පිස්සු හැදුණු ආතල් පිරුණු මතකයන් රැඳුණු මීගහ අරාව වැව. ඇත්තටම මේ වැව පිහිටලා තියෙන්නේ බිබිල ප්‍රදේශයේ. අපි ඔයාලට යන්න ඕනි විදියත් මෙතනින් දාලා තියන්න. ඒ වගේම තමයි මෙතනට යනවනම් ඔයාලට ඕනි දවසක ඕනි වෙලාවක යන්න පුළුවන්. මම නම් කියන්නේ වෙලාවක් දවසක් වෙන් කරගෙන යන්න විනෝද. හරි අන්තිමට අපි අපේ ගමනාන්තය කරා යන්න පිටත් වුණා ගයිස්. Alam tara kaifa fara rabbuka bihassaha bil fi. කොහෙද යන්නේ? අපි එන්න පොඩ්ඩක් පරක්කු වුණ නිසා කට්ටිය වෙන්න අරන් තමයි තිබුණේ. බලමු යාළුවෝ යන්නේ කොහොමද කියලා. ඒක තමයි මං කියන්න ඕන ලෑස්ති වෙන්නලු. ඊබෙල් එක සින්දුවක් කියමු දාලා කොල්ලෝ ටික පොයි ඊබෙල් එක නෑ ඇසෙන. මගේ වීල් එකේ. මොකද කරන්නේ? සියඹලා හොයනවා. ඔසා පැණි සියඹලා හොයනවා වගේ. සුද්දා මොනා කරන්නේ? මං හිතේ මොනා උයන්නේ? මොනවද වට ඕන? මොකක්ද දෙන්න ඕනේ? අපිට නවස් පුරවන්නයක් දෙන්න පුළුවන්. දාගත්තම ලේසි හැබැයි ඔක ඉල්ල නෝන දෙයක් දෙනවද වාට? ඉල්ල නෝන දෙයක් දෙනවද වාට? What's that? What's that, brother? මෙතන මාරම ලස්සනයි guys. ඔයාලත් බිබිලට එනවා නම් අනිවාර්යයෙන්ම බලන්න ඕන තැන තමයි මේ. මෙතන කියා ගන්න බැරි තරම් මාරම ලස්සනයි.
අපිට හිතුණා අමුතුම කෑමක් try කරලා බලන්න. අපි ඊට පස්සේ පොඩ්ඩක් හිතලා මඤ්ඤොක්ක අලයි කුකුල් මසුයි කෑවනම් කොහොමද තියෙන්නේ කියලා කල්පනා කරා. ඊට පස්සේ අපි ඒකටම හරියට පරිප්පුවකුත් හැදුවා. මේක පිස්සුවක් guys. මම නම් කවදාවත් මේ වගේ කෑමක් කාලා නැහැ. අද පාම්පාඩි අදත උඩේ නගිතලා ගෙදර යාළුවනේ මෙන්න තියෙනවා කුකුල කනවනම් කුකුල අද කන්න යන්නේ වෙනස්ම විදිහේ කෑමක් මඤ්ඤොන් කාලත් එක්ක කුකුල් මස් තමයි කන්න යන්නේ අපේ ගිහන් අය හදන ගමන් ඉන්නේ කරියක බලමු අපි අන්තිමට කන විදිහත් බලාගෙන පුළුවන් වෙයි කියලා මම හිතනවා ඕ වගේ ආදරයක් ගන්නවා ඉන්න ඔඩ ආදරයක් දෙන්න පොඩ්ඩක් ඉන්න මේ පසිදු විශේෂිත වූ යමක් කියන්න තියෙනවා කිව්ව නේද? දැන් කියන්නේ දානවා එකකින් පොඩ්ඩක් අතට අරන් ටිකක් දානවා හරි පොඩ් කාල ගන්න අද මත් ටිකක් දානවා නෑ ඔක්කොම දාන්න මංචූඩි ඉන්ද්‍ර පොඩ වැඩි කරන්න ඉන්ද්‍ර පොඩ්ඩක් ඕන්නම් කියනවා කැලේටම ගිනින් විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ අපේ තාච්චිය මම ඊ රාත් වසන්ත අයියට කෝල්ලක් ගත්තා තාච්චි කේසක් තිබ්බා වසන්ත අයිය බල කරා බස් එකේ අරන් එන්න බෑ තාච්චිය කියලා කො මේක තාච්චි මේක තමයි තාච්චි මේක අර වතුරට දානවා මයියෝ කාල සමග චිකන් සිරාට නිකන් වාඩි සීන් එකක් ඔය තමසික තියෙන්නේ නෑ මේ කෝට් එක දැක්කේ නේ ඕක සබි අයියා අපේ අම්මෝ ඉතියේ හංගලා තියෙන්නේ හදිස්සි අවස්ථාවකදී කැලලා දාන්න ඒක නෑ නෑ ඒ කියන්නේ මොකක් හරි හදිස්සියක් වුණාම ගෙදරට කවුරු හරි ආවම ටක් ගාලා කප ඔයාලන් දෙල තියෙන. ඒකෙන් මට වාසි. ඔව් ඉතින් නිතර ගන්න කරන් ආව නම් කෙලව ගන්නවා. මේ පිහේ ඓතිහාසික භාවය ගැන කියන්නේ ඔව් ඓතිහාසික පිහියක් මේක ඇවිල්ලා මේ 1984 ඉඳන් පැවතෙන එකක්. දැන් වෙල්ලස්ස බිම්තැනන නියෝජනය කරමින් ෆෙඩරික් නෝත් තාන්තරට පිහියෙන් යනපු පිහිය මේ එන පිහිය ඌව වෙල්ලස්සේ කැරල්ලේ පවා මේක තිබිලා තියෙනවා. නමුත් මට හම්බුනේ 1984 දැන් මම සවිතයියට බාර දීලා තියෙනවා මේ පිහිය වැඩ කටයුතු කරගෙන යෑමට. අපි පිහිය පොඩ්ඩක් බලමු පිහිය පොඩ්ඩක් අපි දැන් කතා කරමු පිහිය ගැන. පිහිය ගැන මාස්ටර් රිවිව් එකක් කරන්න පොඩ්ඩක් පිහිය පොඩ්ඩක් සයිඩ් විව් එක පෙන්වන්න පුළුවන්ද රජකාලේ පිහියක් මොකද කියන්නේ අපි පොල් ගාලා පොල් කිරි මේකලා වැවට දාලා වැව් පිටියේ වනාන්තරයට ගිනි තියලා වාඩිම වැව් බැම්මෙමුයි කිරි උදුරවුද උඹ වගේ ගොන් හරකෙක් යකෝ මෝඩ මූසලේ මේ ඇවිල්ලා රාජකීය අල කෙලිම මහනුවරෙන් ගෙනාවේ මිස්ටියක් ගන්න සම්බන්ධ ඉරුතලාවට පොඩ්ඩක් උඩින් මහනුවර කිව්වට තමා වෙන්න මේක ඇවිල්ලා රාජසිංහ රජුරෝ කාපු ඒවා රාජසිංහ රජුරුවන්ගේ අලේ කියන්නේ අලේ මේ ඇවිල්ලා රාජසිංහ රජුරන්ගේ අලේ රාජසිංහ රජුරුවන්ගේ අලේ අලේ කිව්වොත් ඉවරදී ඒ වගේම තමයි අසිතට යමක් කියනට తీරවන අවස්ථාව දිනවා දැනට නෑ රාජකීය අලේ කියන මොනවද කියන්නේ මේ අලේට විශේෂ මේ ප්‍රිය කරනවා මේ අලේ 2500ක් පරණයි පරණයි ඒ වුණාට මේ අලේට වේගය මාර විදිහට අලේ ලස්සනත නිකඩැන්ම හදමු සබිත සොයුරාණනි ඔබට මොකක්ද කියන්න තියෙන්නේ ඉතාම ප්‍රිය ජනකයි මඤ්ඤොන් කල කොහොමද මරුව අර්ථය යාක්ෂණ සාධන මෙමුණේ ඔව් මරුව
මරු සුපිරිද රාජසිංහ රජුගේ මේ අවස්ථාවේ මතක් කරනවා. රාසිංහ වෙලා කාර්යවර වෙලා මාරම සීන් එක්කට තමයි ගයිස් ෆේස් කරන්න උනේ. අපි ගියපු වාහනේ අපි දන්නේ නැති පාරක් නිසා මඩේ එරුණා. අපි මාර ගේමක් දීලා තමයි ගත්තේ. හෙන්නම ආතල්ලෙත් තමයි අපි එතනත් ගත්තේ. කොල්ලෝ කොතනද ආතල් එතන කියලා වචනයක් අහලා දිනව නේද? ඒ කකුල් අහුවේ ඊයේ අයියා. ඉස්සරහ ගන්න එපා. එතකන් දාලා නිකන්. අල්ලා. ඒ අල්ලන්නේ මාරම සීන් එක තමයි උනේ ගයිස්. අපි දන්නේ නැතුව දාලා මඩ ගොඩක අපේ වීල් එක එරුණා. අපි ගන්න මාරම කට්ටක් කෑවා. හැබැයි අපි උත්සාහය කරගෙන අපි අවසානයේදී ගත්ත යාළුවනේ. රත් මාරාන්තික ලෝකේ. අවස් වෙලා ඔක්කොමලත් එක්ක වැව් බන්ට් එකක නානවා කියන්නේ මාරම ලස්සන ෆීලිං එකක්. ඒ ෆීලිං එක එදා තමයි ජීවිතේ පළවෙනි පාරට ගන්න පුළුවන්. ඒකට කියලා නිම කරන්න බැරි තරම් සතුටක් එක්ක ඒ දවස් අපි ඉවර කරගත්තා. ගැන මොකද කියන්න තියෙන ගයිස් WFP guys, අලුත් දවසක හමුවෙමු. ජීවිතයේ සතුටු පිරුණු මතක රැඳුණු එසේ තවත් දවසක් නිමා විය.